හායි කොහොමද? අද අපි යමු ට්‍රින්කෝ. මේ තියෙන ඉතින් ට්‍රින්කෝ බීච් එක. ඒක නම් හරිම ලස්සනයි. මා සමගින් මා දෙස බලා ආදරය දැනේ දැයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතේ දැනේවි පතා සතුටු වෙන තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි සතුටු වෙන තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි ඔබ සොඳුරු සිහිනයකි මා සමගින් මා දෙස බලා ආදරය දැනේ දැයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතේ දැනේවි පතා සතුටු වෙන තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි සතුටු වෙන තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි ඔබ සොඳුරු සිහිනයකි ට්‍රින්කෝ යද්දි හැමෝම යන තැන තමයි කෝණේශ්වරම් කියන්නේ. ඉතින් අපි දැන් යමු කෝණේශ්වරම්. මෙහි එද්දී මේ වගේ පාරේ මුව ගොඩක් බලා ගන්න පුළුවන්. තරු පාට දේවි නීල අහස පුරා මල් රේණු පාවි පාවි සුවඳ සලා දිනෙතට දැසලා වෙලා හසරලි සේන වැහිලා ඔබ හාතු දේවි මේ කොපුල පුරා ගොළු වෙලා ඒ වගේම ලස්සන මල්කඩත් අපිට මේ පාරේ යද්දි ගොඩක් හම්බෙනවා. ඒවා මල් වැල් එහෙම ගහගෙන තමයි ඉතින් ගොඩක් අය මෙහෙ එන්නේ. තව ඉතින් අතේ බඳින්න එහෙම ලස්සන නූල් එහෙම ගන්න තියෙනවා නම් ඒවත් අපිට මෙහෙන් ගන්න පුළුවන්. මේ තමයි ඉතින් කෝණේශ්වරම් කෝවිල. මේ තමා නිලාවේලි බීච් එක. අපි ගියපු දවසේ නම් මෙහි ගොඩක් සෙනඟ හිටියා. ඔයාලා හපරණ පාරෙන් යනවා නම් කන්තලේ වැවත් ඔයාලට හම්බෙනවා. ඒක තමයි ඉතින් මේ තියෙන්නේ. thank you මගේ වීඩියෝ එක බලුවට. ආයෙත් වීඩියෝ එක ඉක්මනින්ම හම්බෙමු. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මව subscribe කරලා තියාගන්න.